හිත හැදෙන වෙලාව හැරෙන්න මේ ලෝකේ වෙන වෙලාවක් තියෙනවද මොකද? මේ හේතු ටික නිසා හිත විද්‍යමාන වෙන වෙලාවක් තියෙනවා. නැත්නම් හිත හේතුන් ටික උපදින වෙලාවක් තියෙනවා. අපි කියන්නේ ඒ අවස්ථාවක් ඔන්න ඔය අවස්ථාව හැරෙන්න වෙන කිසිම අවස්ථාවක් නෑ පින්වතුනි. එහෙනම් මට කියන්න. කාලිකයිද අකාලිකයිද? ඒකයි පින්වතුනි මේ ලෝකේ අකාලිකත්වයේ පෙන්눔 කරන ධම නිසා මේ ධමයට කියනවා අකාලික ධම කියලා. ඔබ අතීතයේ හිටියේ නෑ පින්වතුනි. ඔය නාම ගොත් වලින් ඇදලා ගන්නේ. ඒ ඇදලා අරගෙන ඒ නාම ගොත්ත හිතන්නේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. ඔබට අතීත නාම ගොත්තයක් අතීතෙන් හිතන්න පුළුවන්ද? පුළුවන් නම් කරලා දෙන්න. අතීත නාම ගොත්තයක් අතීතෙන් හිතලා දෙන්න. පුළුවන්ද? බෑ. ඔබේ ගෙදර මතක් කරන්න. දැන් ගෙදර මතක් වුණේ අතීතෙන්ද? නෑ. අතීත නාම ගොත්තයක් දැන් ප්‍රകൃතියට ආවා. අතීත නාම ගොත්තයක් දැන් ප්‍රകൃතියට ආවා. එහෙනම් ඔබ ඉන්නේ කොයි වෙලාවෙ විතරද? මේ වෙලාවෙ විතරයි. ඒ ඉන්නේ ඔබද? කවුද ඉන්නේ එහෙනම්? කවුරුත් නැහැ. මොකද්ද තියෙන්නේ එහෙනම්? හිත. හිතක් කියන්නේ එකක්ද? නෑ. process එක. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ කරුණු ටික ඔක්කොම සම්බන්ධ වෙන එක process එකක් පිටින් එක වෙලාවක තියෙන්නේ. නමුත් අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඕක හිතක් කියලා හැඟෙනවා. ඒ හිත මං කියලා හැඟෙනවා. ඒ මන්නම් මේ අරව අහවලා කියලා හැඟෙනවා. මාත් ඉන්නවා, අහවලුත් ඉන්නවා. මේ ලෝකේ අපි හැමෝම ජීවත් වෙනවා කියලා හිතාගෙන ජීවත් වෙනවා. වන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා "යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කට කෝව ජාලං" මකුලුවා විසින් නිර්මාණය කරගත්ත දැලේ මකුලුවාම රැඳිලා ජීවත් වෙනවා වගේ සත්වයා විසින් නිර්මාණය කරගන්න මේ ලෝකේ සත්වයාම සැරිසරනවා. ඉතින් ඔබ ඔය සැරිසරන්නේ මට පුතා ඉන්නවා දුව ඉන්නවා මම බය නෑ කාටවත්. මගේ මහත්තයා හොඳයි මම බය නෑ කාටවත්. ඔබ හිතනවද නැද්ද? මට අරේ ඉඩමක් තියෙනවා මම බය නෑ කාට. මං තනි වෙලා නෑ මගේ උන් මට ඉන්නවා. කියලා නැද්ද? කවුරු බැලුවේ නැතත් මං දන්නවා මගේ ලොකු කෙලී මට බලනවා. කියලා නැද්ද ඔබ?